අයිබෝන් යාළුවනේ 2026ට මගතොට අපි අද ආවා අවුකන රජමහා විහාරයට ඔයාලට අවුකන පිළිමය ගැන වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් අපි බලමු මේ අවුකන රජමහා විහාරයේ අවුකන පිළිමේ තමයි ප්‍රධාන වැදගත් වෙන එකම දේ. ඒ ගැන කරුණු ටිකක් එකතු කරලා වීඩියෝ එකක් හදනවා. අපි බලමු මගතොට අපෝ සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අපි බලමු අවුකන පිළිමේ ගාවට ගිහිල්ලා. යාළුවනේ මේ අවුකන පිළිමේ ඒ කාලේ බරණ කියන ගල් වඩුව තමයි හදලා තියෙන්නේ. ඉතින් එයා මේක රජතුමාට තොරෙන් හදපු කතාවක් තමයි ජනප්‍රවාද එන්නේ. දවසකට විනාඩි 90ක වගේ උදෑසන කාලේ තමයි මෙයා මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට මෙයා මේක නිර්මාණය කරනකොට මෙයා කලාගාව ගාවට ගිහිල්ලා භාවනා යෝගීව ඉඳලා තමයි යම් කාලයක් ඊට පස්සේ තමයි මේ ඇවිල්ලා මෙතන විනාඩි 90ක කාලයක් මේ අවුකන පිළිමේ නිර්මාණ කටයුතු කරලා තියෙන්නේ. එතකොට ඒ වගේම මේ මෙයා අර භාවනා කරනකොට ධ්‍යානෙන් දකින්න දේ තමයි පහවදාට ඇවිල්ලා මෙතන නිර්මාණය කරා කියලා ජනප්‍රවාදේ කතාවේ කියවෙන්නේ. එතකොට ඒ වගේම දැන් අර එයා ඖෂධ අරගෙන බෙහෙත් තරහා යම් මට්ටමකට ගල් දිය කරලා පිළිමේ නෙලුවා කියන කතාවත් ඒ ජනප්‍රවාදයේම තියෙනවා. එතකොට මෙතන මේ විදිහට මේ පිළිමේ ඉස්සරහින් වදලා දෙපැත්තේ දොරවල් දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ දකි වීඩියෝ එකේ. ඉතින් මේ දෙපැත්තේ දොරවල් වලින් පිළිමේට ගෞරවයක් එක් කරන්න වඳින කෙනෙක් දෙපැත්තෙන් එළියට යන්න ක්‍රමයක් හදලා තිබ්බ කියලා තමයි කියවෙන්නේ. එතකොට යාළුවනේ මේ ජනප්‍රවාද කතාවේ බරණ කියන ගල්වඩුව දැන් මේක නිර්මාණය කරලා තියෙන්නේ කට්ටු වෙනුයි මිටියනුයි විතරයි. එතකොට අර මේ නිර්මාණය කරගෙන යනකොට හැමදාම විනාඩි 90ක කාලයක් තමයි මෙයා මේක කරලා තියෙන්නේ. ඉතින් ඒ නිර්මාණය කරලන්න සිවුරේ අර එහා පැත්තේ තියෙනවා. ඔයගොල්ලෝ වීඩියෝ එකේ දැක්කේ අර මේ පොඩි සිවුරේ පළුද්දක් තියෙනවා. මේ පිළිමේ ඒ පළුද්ද විතරමයි තියෙන්නේ. මේක ඇස්වහ කතාවක් එක ගොඩනගන කතාවක් විදිහට කියනවා. ඉතින් කට්ටු වෙනුයි මිටියෙනුයි අර බෙහෙත් ඖෂධ වල ප්‍රයෝජනයක් අරගෙන ගල් දිය කරලා නෙරුවා කියන කතාවත් එක්ක මෙවැනි විදිහට ලෝකේ කොහෙවත් පිළිමයක් නැහැ. මම දන්නා තරමින් ඉතින් ඒ හින්දා මේ වගේ දෙයක් අපේ උරුමයක් ඇත්තටම මේක රැකගත යුතු සම්පතක්. ඔය යාළුවනේ මේ පිළිම වාසයේ ක්‍රිස්තුපූර්ව 5 වෙනි සේවසයේ ධාතුසේන රජතුමාගේ රජදවස ඉදිකිරීමක් කරා කියලා තමයි විද්වත් පිරිස වර්තමානයේ පුරාවිද්‍යාවට සම්බන්ධ කට්ටියගේ මතය වෙලා තියෙන්නේ. ඒ වගේම තව පිරිසක් කියනවා ක්‍රිස්තුවර්ෂ 8 වන සේවසයේ හෝ 12 වෙනි සේවසයේ මේක මේ ඉදි කරා කියලා ඒ විද්වත්තුන්ගේ මත විදිහට එහෙම තමයි ප්‍රකාශ වෙන්නේ. මොනවා වුණත් ලංකාවේ මේ වගේ පිළිම වහන්සේ කෙනෙක් ආයෙ කොහෙවත් ගියලා නැහැ. ඔහුම තනරාදුපුරේ වගේ යන ගමනකදී ඔකුණු පිළිම දෙක බලා ගන්න එමින්ද මේ ස්වභාවික දේ රැක ගන්න මෙතන පරිසරය හානි වෙන දේවල් කරන්න එපා. ඇවිල්ලා වැදලා පුදලා ලස්සන බලලා යන්න. ස්තුතියි. අපව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න.